අපි කතා කරපු විදිහට ඉස්සර විස්තරය ඔක්කොම අපි දේශනා කරලා තියෙනවා. දේශකයන් වහන්සේ ඔබ වහන්සේලාට දේශනා කරලා තියෙනවා. හරි. එතකොට අපි බලමු බුදු පියාණන් වහන්සේගේ මේ පොතේ තියෙන විදිහට. එතකොට පළවෙනි ධර්ම දේශනාවෙන් ඒ කියන්නේ අපි දන්සම් පැවසුම් සූත්‍රය, ඊට පස්සේ දෙවන ධර්ම දේශනාවෙන්, ඊට පස්සේ ගිරිමානන්ද සූත්‍රයෙන්, ඒ වගේ අපි ඒ කියන්නේ සතර කියන්නේ සතිපට්ඨාන භාවනාව කොහොමද කරන්නේ කියන එක මහා සතිපට්ඨාන සූත්‍රයේ අඩංගු කරුණුත් අරගෙන අපි ක්‍රමානුකූලව සෝහන් සකෘදාගාම අනාගම අරිහත් වලට යන විදිය ප්‍රායෝගික කරන විදිය කෙටියෙන් තමයි යන්න ඕනේ. මොකද අපිට දැන් ගොඩාක් කාලයක් නැහැනේ, සුළු කාලයක් තියෙන ජීවත් වෙන්න. ඒ කාලෙදි මේ වැඩේ අපි කොහොම හරි කරමු. එතකොට අපි පළවෙනි ධර්මයේ දේශනාවේ අපි මේක කියලා තියෙනවා. ඉදං කෝපන බික්වේ දුක්ඛ ආර්ය සත්‍යං ජාතිපි දුක්ඛ ජරාදිපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛ අප්‍රියන සම්පයුක්ඛ දුක්ඛ ප්‍රියන විපයුක්ඛ දුක්ඛ යම් පිච්ඡන ලබේ තම්පි දුක්ඛ සංකීර්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. එතකොට දුක්ඛ. ඊට පස්සේ අපි යම් දුකට හේතුව. ඉදං කෝපන වික්ඛවේ දුක්ඛ සමුදයං ආර්ය සත්‍යං යායන් තණ්හා පුනාභවික නන්ති රාග සහගතා තතර අභි නන්ද දිසියාදීදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. හරි. එතකොට දුක්ඛ හේතුව, දුකට හේතුව නැති කරන්න කෝක දුක සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. හරි. යන් නිරෝධය. ඊටට ඉදං කෝපන බික්කේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යං යෝ තස්සා ඒව තණ්හා අසේව විරාග නිරෝධෝ චාගෝ පටිනිසෝ මුත්තු අනාලෝ. හරි. ඊට පස්සේ අපිට මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය ඉදං කෝපන බික්කේ දුක් නිරෝධ මේ ප්‍රතිපදා ආර්ය සත්‍යං අය මේ ඔක ආර්ය අට්ඨාංගිකෝ මග්ගෝ සීහාදීදං සමාධිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා සති සම්මා සම්පද. හරි. මේ පොත පැත්තකින් තිය පොඩකට. හරි. එතකොට අපි බැලුවොත් දැන් ඔය අපිට ඕනේ ඕකනේ. අපිට ඕනේ කොහොමද මේ දුක්ඛිත භව සංසාරයෙන් ගැලවෙන්නේ. එතකොට මේ භව සංසාරයෙන් ගැලවෙනවා කියන්නේ මේ ගේ දොර බෙඩ බරකට දවසේ වැඩ රාජකාරී කරනකොට දරුවන් මුණුබුරියන් ඔය අපේ ඥාති මිත්‍ර ආදීන් වැඩ පොලේ වැඩ කරනකොට ඔය තියෙන වලින් ප්‍රශ්න වලින් යන දුක නෙමෙයි ඔතනද දුක කියලා කියන්නේ. හරි. මේ දුක කියලා කියන්නේ දුවේ පුතේ හොඳට අහගන්න. හොඳේ. මේ දුක කියලා කියන්නේ ඕක දුකක් නෙමෙයි. අපිට විනෝදයෙන් ඔය රාජකාරී කරගෙන යන්න පුළුවන්. ඕක කියන්නේ අපිට මිනිස්සෙක් වෙලා ඉපදුනා නම් අපි සත්වෙක් වෙලා නෙමෙයි ඉපදිලා තියෙන්නේ. බලන්න කොච්චර වාසනාවන්තද කියලා. සත්‍යෝ කොච්චර දුක් විඳිනවද? ඒගොල්ලන්ට ක්‍රියාවක් තමන්ගේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි කරගන්න, තමන්ටම කරගන්න බැරුණ කොච්චර දුක් විඳිනවද? අනිත් එක්කන මෙයා කාලා අපිත් එයාලව කනවනේ. හරි අසාධාරණයි. හරි කොහොම හරි කමන්නේ. එතකොට අපි බලන්න ඕනි කොහොමද මේ සංසාරයෙන් ගැලවෙන්නේ. ඒ සංසාරයෙන් කියන්නේ භව සංසාරය. භව සංසාරය කියන්නේ මහා භයානක කෘත්‍යයක් වෙන්නේ එතන. විශාල භයානක දෙයක්. ඕගොල්ලන්ට තවම තේරෙලා නැහැ දුවේ පුතේ. ඕක මහා විශාල ප්‍රෝග්‍රෑම් එකක් වෙන්නේ. අපේ මේ ශරීරයෙන් වෙන්නේ විශාල ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ මේක විශාල අධිවේගී කම්පියුටරයක් මේක කියන්නේ. මේ කම්පියුටරය ඇතුලේ මනුෂ්‍ය කම්පියුටරය ඇතුලේ මහා විශාල ක්‍රියාකාරීත්ව ගොඩක් තියෙනවා. හරි. එතකොට ඒ කියන්නේ මේ කම්පියුටර් එක ගත්තොත් අපිට මේ ඔක්කොම සංඥා හැමදේම ක්‍රියාකාරී වෙන්න පුතේ දුවේ අම්මා තාත්තලා ඔක්කොම ඔයාලගේ අම්මලා තාත්තලා පුතාලා දුවලා නාති මිත්‍ර ඔක්කොම මේ අහගෙන ඉන්න ඕනේ. එතුන් මේ අධිවේගී කම්පියුටර් ඔක්කොම මේ වැඩ කරන්නේ වෙන මොකකින්වත් නෙමෙයි. මේ ආයතන 6කින් විතරයි. ඊට වඩා දෙයක් මේ විශ්වයේම නැහැ. ඒ කියන්නේ අපි සම්බන්ධ වෙන්නේ ඇස් දෙකෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, මනුස්ස මුළු ශරීරෙම මනසින් අපිට ওই සංවේදීතාවය ලබා ගන්න. එතකොට ඕක තමයි අපිට ක්ලේශයෙන් ඇති වෙන්න හේතුව. එතකොට මේ ගෙවල් දොරවල් වැඩපට කටවල ඒවට අපි කරන්න ඕනි කරනකොට ඒවත් ඉතින් සංවේදී වෙන්නේ ඕවගෙම තමයි. එතකොට අපිට ක්ලේශයන් එන්නේ මේ හය ආයතනෙම තමයි. එතකොට අපිට තමයි බුදු පියාණන් වහන්සේ කියලා දුන්නේ ක්ලේශ නිරෝධය. කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ. ජාතිපි දුක්ඛය කියන්නේ ඇලීමෙන් ගැටීමෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන එක සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එක ඉස්සෙල්ලා කියලා දීලා තියෙන නිසා මම ටිකක් ඉක්මනටම කියාගෙන යනවා. සංකිච්ඡේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන්නේ ඒකට. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. රූපේ එන්නේ ආයතන 6න් වෙනවා. හරි. ඇහෙන් එනවා රූප, කනින්, නාසයෙන් කියන්නේ ශබ්ද තරංග හරි වර්ණ ආකාරي ඔය තරංග ආදී කාලේ අතින් අල්ලන්න බැරි ස්වභාවයක් ඉන්නේ. හරි. ඔය ස්වභාවය ඇවිල්ලා රූප
වේදනා සංඥා සංස්කාර විඥානේ ඊට පස්සේ ඕකට අපි බැඳිලා අල්ලගෙන ඊට පස්සේ උපාදාන වෙලා භව බීජයක් හදා ගන්නවා. හරි. ඉතින් ඕක ගැන තමයි අපි කතා. ඕකදී මුලදීම සෝහාන් මාර්ගයේ මෙතනින් නහයෙන් කොහොමද නිරුද්ධ කරන්නේ කියන එක හරියටම කියලා දීලා තියෙනවා. ඒක මේ YouTube එකේ Facebook එකේ තියෙනවා. නැවත නැවත කියන්නම ඕනි ඒක. හරි. එතකොට ඒක බලලා කොහොමද සෝහාන් වෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ අපි සකුද්දාගාමී මාර්ගඵලයට යනකොට අපිට තියෙනවා අපි ජාති ජරා ව්‍යාධි මරණය කියනකොට බුදු පියාණන් වහන්සේ මුලදීම ධර්ම දේශනාවෙන් ධම්මසප්තාවතුම් සූත්‍රය කිව්වේ අනිත් සූත්‍රවලත් එහෙමයි. ඒකට අපි ඒ බුදු පියාණන් වහන්සේ කිව්වේ මේ ඉපදීම කියන එක ක්ලේශ උප්පත්ති. හරි. ඒ කියන්නේ මුළු ලෝකයේ විශ්වය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නම් හය ආයතනින් ඒ හය ආයතනින්ම තමයි ක්ලේශයන් උප්පත්තිය ලැබෙන්නේ. හරි. ඊළඟ එකට යන්න.